ඔන්න ඉතින් යාළුවනේ අද සුපිරි බීමක් හදන්න යන්නේ. හරිද? පැණි වර්ග ගෙඩියක් තියෙන්නේ. පැණි වර්ග ගෙඩියෙන් ගහ උඩ ගෙදර අද හදන්න යන්නේ ජූස් එකක්. යන්කෝ ගහ උඩට. ගහ උඩට ගිහිල්ලා කපලා කෑල්ලා කාලා ජූස් එකකුත් හදලා බීලා වැඩේ කරගෙන යන්නේ. ඔන්න යාළුවනේ ගහ උඩට ආවා. පැණි වර්ග ගෙඩියක් තරම්. ගණන් ඉතින්. ඉතින් යාළුවනේ අපි ජූස් එක හදමු. රසම රස පැණි වර්ග ජූස් එකක්. ඉතින් යාළුවනේ එහෙනම් වර්ග ගෙඩිය කපලා බලමු. පිහි වතුර ටිකක් එහෙම ගාගෙන. ඔන්න ඉතින් පැණි වර්ග ගෙඩිය. ඒවනේ ඔන්න පැණි වර්ග. ගාවන්ට ඉදලා දෙන්නේ. ඔයාලා ටික අයින් කරගමු. ඔන්න ඉතින් කොහොල්ල ටික කොහොල්ල ගලිය ඔන්න අයින් කරගත්තා. මේ බෑව ගමු වැඩේට නේ. මේක අයින් කරගමු. මේක ගමු වැඩේට. ගහයි මේ පෙළිය මේ ගොඩක් රස ඇති. මොකද මේ මඳුළු අඩු. පේන රස ගොඩක් ඇති. තියන්න වචන නැහැ. මාළන් පැණි දාක. සුපිරිම පැණි දාක් තියෙනවා. පේනවා ජූස් එක හදාගමු. වැඩි වෙලා යවන්න නැතුව. මේකේ ඉවරයි බිකේ දෙකයි තිබ්බේ බෑවේ. අපි මේක මෙහෙම පැත්තකින් තියාගමු. කප්පාගමු. දෙපාරක් කන්න බැරිද වැටෙනවා. අපිට බික් 3ක් ඇරි ජූස් එකට යාළුවනේ. ජූස් එකට එච්චර ඕනේ නැහැ. මේක කම් මේ ඉරි මාරයි. මේ වර්ග ගහේ මෙන්න මේ ඉරි තමයි මේ මේවා මාරම රහයි. ඔන්න ඉතින් යාළුවනේ දැන් හදන්නේ මේ පැණි වර්ග ජූස් එක හදා ගන්න. හරිද? සුද්ධ කරගත්ත වරක වඳුරු දානවා මෙහෙම.
දාලා මේකෙන් මෙහෙම තියන පැණි හොඳට පොඩි කරනවා. ආඩ ගෙදර නම් ඉතින් බෙන්ඩර් දාලා පොඩි කර ගන්න පුළුවන්. ඉතින් මේ පැලේ ගහවුඩ ගෙදර එහෙම නැහැ නේද? ඉතින් ඒක හරි. ඊට පොඩි කරගත්තා. මේකට දැන් අපි දානවා දෙහි බෑවක්. මම දෙහි බෑවක් දා ගන්නවා. දුණු ටිකක් දා ගන්නවා. ලුණු ටිකක් දා ගන්නවා. ගම්මිරිස් ටිකක් දා ගන්නවා. සීනි ටිකක්. සීනියෙන් දෙකක් විතර දා ගන්නවා. ඒකල ඉතින් මෙහෙම වතුර ටිකක් දාලා මේකට හොඳට කලවම් කරගන්න. ඔන්න ඉතින් යාළුවනේ වරකා ජූස් පැණි වරකා ජූස් එක I know top durian වගේ අසා නියමයි කෑලි හපහව බොන්න තියෙන යාළුවනේ ඔන්න ඔයාලා ගෙදර හදලා බලන්න පැණි වරකා ඕන එකකින් මේ පැණි වරකෙන් ටිකක් පැණි රස වැඩි මේකේ පැණි රස හොඳට තියෙනවා රසයි පැණි වරක වලින් හදනවා ගොඩක් රසයි ඉතින් ඔන්න පැණි වරකා ජූස් එකක් ඇදුවා ගහවුඩ ගෙදර එන